කොහොමද ඔයාලට? ඉතින් අද ඇවිල්ලා ඉන්නේ කටාරවල තියෙන තවත් ගොඩක් ලස්සන තැනකට. නැෂනල් මියුසියම් ඔෆ් කටාර්. මේකත් කටාරවල තියෙන ගොඩක් සුවිශේෂී තැනක්. දැන් වෙලාව හවස 4ට විතර ඇති. දැන් මේ අපි ඉන්නේ සමර කියනේ. ඉතින් මේ කාලේ ගොඩක් රස්නේ අපිට. සෙනගත් අඩුයි. අද අනිත් එක වීක් ඩේ එකක්. ඒකින්ද ටික අඩුයි ටිකක්. ඉතින් මේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ නැෂනල් මියුසියම් එක. ඉතින් දැන් තව ටිකකින් මම මේ පැත්තට යනවා. එතකන් පොඩ්ඩක් අවුව බහිනකන් කියලා මේ පාක් එක හරියට වෙලා පොඩ්ඩක් ඉන්නවා ඉතින්. අපි අතුලට ගිහලා බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මෙට්‍රෝ එකේ ඉඳලා මීටර 500ක් විතර වගේ තමයි තියෙන්නේ මෙතනට. අපිට අතුලට යනකොටම මේ වගේ ඒරියා එකක් කරා තමයි යන්න තියෙන්නේ අතුලට. මේ බිල්ඩින් එකේ තියෙන ආකිටෙක්චර් එක නිසා මේ බිල්ඩින් එක ගොඩක් ප්‍රසිද්ධයි ලෝකේ හැමතැනම. ලෝකේ තියෙන කෞතුකාගාර අතරින් ප්‍රසිද්ධම කෞතුකාගාරයක්. මේ බිල්ඩින් එක නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රංශ ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මේ කාන්තාරවල තියෙන ඩෙසර්ට් රෝස් කියන khනිජය ඇදලා තියෙන විදිහටනේ මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි මේ වෙලාවට අවසකට වගේ එනවනම්. ඉතින් මේක බලන්න ඉන්නේ ගොඩක් විදේශිකයනේ. ඉතින් යාලට ඕන තොරතුරු මෙතන ඉන්න අයගෙන් අහලා දැනගන්නත් පුළුවන්. මෙයාලා ගොඩක් ටෙක්නොලොජි එකක් යූස් කරලා ඒ එන අයට ඕන සම්පූර්ණ විස්තරය පැහැදිලිව දැනගන්න පුළුවන් විදිහට හැමදේම සැලසුම් කරලා තියෙනවා. ඉතින් බලන්නකෝ ඇතුලේ කොහොමද කියලා. ඉතින් මේ වගේ පොඩි ගේම්ස් වගේකුත් තියෙනවා ඇතුලේ. දැනුම පරීක්ෂා කරන්න වගේ තමයි මේවා තියෙන්නේ. මේ ඇතුලේ විතර ලබාගත් දැනුම. මේ ඉන්නේ මගේ කටවරල හොඳ යාළුවෙක්. මෙයාට මේ රට ගැන ලොකු අයිඩියා එකක් තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ මෙහි ඉන්න කෙනෙක්. ඉතින් බලන්නකෝ එයා සිලෙක්ට් කරන හැම උත්තරයක්ම වගේ හරි. කොච්චර දැනුමක් තියෙනවද බලන්නකෝ ඉතින්. ඇතුලේ ඇවිදලා හවස් වෙන වගේ මම එළියට ආවා. ඇවිල්ලා මේ පැත්තේ පොඩ්ඩක් ඇවිදිනකොට ලිඳක් දැක්කා. ඉතින් බලන්නකෝ. ඒකේ පොළොව මට්ටමටම වගේ වතුර තියෙනවා. මෙහි කොහොමත් වෝටර් ටේබල් එකේ උඩනේ තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් හරපු ගමන් මෙහි වතුර තියෙනවා. හිතන්නත් අමාරුයි නේද? සාමාන්‍යයෙන් මැද පෙළේ රටක එහෙම වතුර තියෙනවා කිව්වම